ආමිගේ දෙන්නයි. ඔව් නේද? පොඩි කියලා. ඔව්. ඉතින් ගුරුතුමාණනි යුද හමුදා පුරවාද කණ්ඩායමේ සේවය කරන එහෙනම් ඒ අපගේ සුසාන් මහත්මයා ආයුවා නේද? එහෙනම් ඉතින් ඔබතුමා කප් මහත්මිය තමයි ඉතින් මේ මෙරැක්න දරාගෙන හිටියට එහෙනම් නේද? ඔබතුමාගෙන් අපි ආයුවා කියලා අවසරයක් ලබා ගන්නවා. එහෙනම් ඒ වගේම තමයි ඔව් නේද? මේ සභාවේ රැස් වෙලා සිටින්නා වූ සෑම සිළු දෙනාගෙන් අන්න හරි අවසරයක් ලබාගෙන නේද? එහෙනම් ඒ ගුණ දෙන්න අන්න හරි නේද? හිතන්න මේ සාන්ති කර්මය කරගෙන ඉන්නයි තියෙන්නේ. අන්න හරි අපේ ගුරු දෙමව්පියන් සිහිපත් කරමින් අන්න හරි මාගේ ගුරුතුමා වන ඒ ඔලබඩුවේ කරුණාදාස එහෙනම් ඔලබඩුවේ ගුරුතුමා සිහිපත් කරලා මොහොත්තුති මහත්මයා ඒක කියන්න ඕනේ නැත්තම් අඳුරන්නේ එහෙනම් ඉතින් මේ එහා පැත්තේ තමයි ගම්පලාත නේද? එහෙනම් තව ගිප්පුවේ ඉන්නේ එයාගෙන පස්සේ එයා ඉන්නේ මේ බලගත්තොත් එහෙනම් නේද? ඔව් මේ ගුරු දෙමව්පියන් සිහිපත් කරමින් නේද? එහෙනම් මේ යාග සමු සාන්ති කරගෙන නැති කොහොම හරි යන්න බලන්න.